සුබම සුබ රාත්‍රියක යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනියන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහණ නිසා අපි දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි දවසේත් වෙනද වගේම දෙනසගේ වචනේ යම් කාරණාවක් බලලා අපි කාරණා උදෙසා එක්සිට් වෙමු. හොඳයි මම රාත්‍රියම ඔබ සමග බෙදා ගන්නට යනවා දේශනා කාර්යය පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ යම් කාරණාවක් ඔබගේ මගේ ආත්මයට මේ රාත්‍රියේ උන්වහන්සේ කතා කරනවා. හොඳ අපි බලමු සුද්ධ ලියවිල්ල තුල සෑම දෙයකටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවකට කාලයක්ද ඇත. උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය. සිටුවන්ට කාලයක් සහ සිටවූ ඒවා උදුරා දමන්ට කාලයක්ය. මරන්ට කාලයක් සහ සුව කරන්ට කාලයක්ය. කඩා දමන්ට කාලයක් සහ ගොඩනගන්ට කාලයක්ය. අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය. විපත්තියට කාලයක් සහ නටන්නට කාලයක්ය. ගල් අහක දමන්ට කාලයක් සහ ගල් රැස් කරන්ට කාලයක්ද. වැළඳ ගන්නට කාලයක් සහ වැළඳ ගැනීමෙන් වළකින්ට කාලයක්ය. සොයන්ට කාලයක් සහ නැතිවීමට අරින්ට කාලයක්ය. තබා ගන්නට කාලයක් සහ අහක දමන්ට කාලයක්ය. ඉරන්ට කාලයක් සහ මහන්ට කාලයක්ය. නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කතා කරන්නට කාලයක්ය. ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක්ය. යුද්ධ කරන්නට කාලයක් සහ සමාදාන කරන්නට කාලයක්ය. මේ ස්ථානයේ තුල දේශනා කාර්යය පුදුමාකාර එළිදරව්වක් මේ ලෝකයේ තිබෙන తాවකාලික දේ ගැන එළිදරව් කරනවා. සියල්ල මේ ලෝකයේ තිබෙන්නේ කාලයකට යටත්වයි. ඔබගේ මගේ ජීවිතේ මේ ජීවත් වෙන කාලය තුල සියල්ල දෙවියන් වහන්සේ අන්තර්ගත කර තිබෙනවා. ඔබ ඉපදෙන්න කාලයක් සහ ඔබ මැරෙන්න කාලයක් නියම කර ආකාරයෙන්ම ඒ ජීවත් වෙන කාල පරාසය තුල විවිධ දේට විවිධ කාලයන් උන්වහන්සේ තබා තිබෙනවා. ආමීන්. ඔබ තේරුම් ගන්න ඔබ කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මක්. ඔබ අහම්බෙන් මේ ලෝකෙට ඉපදුණු මිනිසෙක් නෙවෙයි. ඔබ මවගේ කුසට ඇතුළු කරන්නට ප්‍රථම දෙවියන් වහන්සේ ඔබ ගැන සැලැස්මක් උන්වහන්සේ සැලසුම් කර තිබුණා. ඒ සැලැස්ම තුළ ඔබ ජීවත්ව මේ පොළොවෙන් යන දවසෙන් ඒ සියල්ලට විවිධ දේ කරන පිණිස ඒක තුල කාලයන් නිර්ණය කර තිබෙනවා. එකයි දේශනාකාර මේ ස්ථානය තුල ඒ දේ නැවත මතක් කර දෙන්නේ. ඒ නිසා ඔබ මේ දේ තේරුම් ගද්දී ඔබ අද දවසේ යම් කාරණාවක් නිසා ඔබ දුකෙන් සිටිනවද ඒ කාලය ආත්මය ගොස් ප්‍රීතියෙන් සිටින දවස් වෙන්න යනවා. ආමෙන් හලලූයා. අද දවසේ ඔබ සමහර දේවල් සමග පොරබදිමින් ඔබ ගමන් කරනවද ඒවා අවසන් වෙන දවස් වෙන. ඔබ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. සියල්ල ඔබගේ ජීවිතේ සදාකාලික නැහැ. සියල්ල తాවකාලිකයි. හරියට වෙරළට එන රැළක් වගේ. වෙරළට රැළ ආйдදී ඒ රැළ වෙරළේ නවතින්නේ නැහැ. නැව දෙක මුහුදට යනවා. ඒ වගේ ඔබගේ ජීවිතේ විවිධ ප්‍රශ්න, විවිධ අභියෝග, විවිධ කාලයන් තුල රැළ වෙරළට යන්න ආකාරයෙන් නැවත ඒවා මුහුදට යනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඔබගේ ජීවිතේ සියල්ල මොහොතකට පමණක් තිබෙනා වූ කාරණා. අදහස් ඔබ වේදනාව ඔබ යම් දේවල්ක පොරබදිනවා නම් ඔබ කියන්නේ ස්වාමී ස්තුති මේවා తాවකාලික දේවල්. මේවා සදාකාලට මගේ ජීවිතේ තිබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සමහරවිට ඒ වගේ මතක් කරගෙන ඔබගේ ජීවිතය ඔබ දුකෙන් වේදනාවෙන් ඔබ පොරහල්ලමින් ගමන් කරනවා ඇති. සමහර අය ඔබට කැමති, සමහර අය ඔබට කැමති නැහැ. සමහර ඔබ ප්‍රතික්ෂේප කරනවා, සමහර ඔබ විවේචනය කරනවා. ඒ නිසා ඔබ ඒ අය නිසා ඔබ වේදනාවෙන් දින්නේ. ඒ අය නිසා ඔබ කනස්සල්ලින් දින්නේ. ඔබ තේරුම් ගන්න. කවුරු ඔබ අතහැරියත් ඔබ දෙවියන් වහන්සේ අතහරින්නේ නැහැ කියලා. මම ඔබට උදාහරණයක් කියන්නම්. අපි ගමු පළතුරු අඹ ගත් පිට හැම කෙනෙක්ම අඹ වලට කැමති නැහැ. සමහර අය අඹට කැමති, සමහර අය අඹ වලට කැමති නැහැ. ඒ වගේම අපි ඇපල් ගද්දී සමහර අය ඇපල් වලට කැමති, සමහර අය ඇපල් වලට කැමති නැහැ. අපි දොඩම් ගත්තම ඒත් එහෙම තමයි. සමහර අය දොඩම් වලට කැමති, සමහර අය දොඩම් වලට කැමති නැහැ. ඉතින් මේ කාරණා තුන අපි බලමු. නමුත් කෙනෙක් කැමති වුණා, කෙනෙක් අකමැති වුණා කියලා දොඩම් වල තිබෙන ගුණේ නැති වෙන්නේ නැහැ කවදාවත්. ඒකේ තිබෙන විටමින්, ඒකේ තියෙන රසය විදිහට තියෙනවා. කැමති කෙනාට
ඒක දේවල් භුක්ති විඳින්න පුළුවන්. අකමැති කෙනාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අඹවල තියෙන ක්වොලිටිය කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඇපල් වල තියෙන එකත් එහෙමයි. දොඩම් වල තියෙන එකත් එහෙමයි. මේ කිසි දෙයක තියෙන ඒ ගුණාත්මක භාවය කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඔබගේ ජීවිතේද ඔබ තේරුම් ගන්න. මිනිස්සු ඔබට කැමති වුණා, මිනිස්සු ඔබට අකමැති වුණා කියලා ඔබ තුල තිබෙන වටිනාකම් නැති වෙන්නෙත් නෑ, අඩු වෙන්නෙත් නෑ. ඔබ කැමති අයට ඔබ තුල තිබෙන වටිනාකම් උපරිමව භුක්ති විඳී. ඔබ අකමැති අයට ප්‍රශ්නයක් නෑ. හරියට මේ පළතුරුවක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ඔබව යම් විශේෂත්වයක් එක්ක මේ ලෝකෙට තිබ්බා. ඔබ තුල හැකියාවන් බොහෝ තිබෙනවා. ඔබ වටින මිනිස්සු ඉන්නවා. ඒ වටින මිනිස්සුන්ට ඔබ මුණ ගැහේ. ඒ වටින මිනිස්සුන්ට ඔබව අවශ්‍ය වෙයි. ඒ නිසා වටින නැති මිනිස්සු ඉදිරියේ ඔබ අඬන්න එපා. ඔවුන් ඉදිරියේ ඔබගේ වටිනාකම පෙන්වන්න ඔබ දඟලන්න එපා. ඔවුන්ට ඔබ වටින්නේ නැත්නම් ඔබ අහක් හොයන්න. ඔබ වටිනා කියන මිනිස්සු ළඟ ඔබ නවතින්න. ඒ මිනිස්සු ඔබට වටිනාකමක් දෙයි. ඒ මිනිස්සු ඔබට ගරු කරයි. ඒ මිනිස්සු ඔබට ආදරය කරයි. ඒ මිනිස්සු ඔබ ඔසවලා තියයි. ඒ නිසා ඔබට ආදරය කරන්නේ නැති අය ළඟ ඔබ අඬන්න එපා. ඔබ ප්‍රතික්ෂේප කරන අය ළඟ ඔබ අඬන්න එපා. ඔබගේ ගුණාත්මක භාවය, ඔබගේ තිබෙන වැල්යු, ඔබගේ තිබෙන වටිනාකම ඔබ නැති කරගන්න එපා. දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන ආ වූ දේවල් ඔබ තේරුම් ගන්න. ඒ නිසා ජීවිතය යථාර්ථය ඔබ තේරුම් ගන්න. එවිට බොහෝ දේ ඔබට අත්දකින්න පුළුවන්. බොහෝ දේ ඔබගේ ජීවිතයට ලබා ගන්න පුළුවන්. ඉතින් රාත්‍රී දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. ඔබටයි මේ කතා කරන්නේ. ඔබ තේරුම් ගන්න. ඔබගේ ජීවිතය උන්වහන්සේ දන්නවා. ඔබ යන්නා වූ තත්ත්වයන්, ඔබ යන්නා වූ වාතාවරණ, ඔබ යන්නා වූ පරිසර උන්වහන්සේ දන්නවා. නිසා ඔබ උන්වහන්සේ ඉඩන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතේ ගොඩනගමින් උන්වහන්සේ ඔබ උසස් තැන්වල තබයි. ඒ නිසා මේ රාත්‍රී අපි කියමු ස්වාමීනි, ඔබට මාව තේරෙන නිසා, ඔබට මාව දැනෙන නිසා, ඔබ මට ප්‍රේම කරන සබට සුතියි කියන පියාණන්. ලෝකේ හැමෝම අත්හැරියා. ඔබ මාව අත්හරින්නේ නැති බව ඔබ දන්නවද වෙනස? පියාණන් මේ රාත්‍රිය තුළ මේ හැම ජීවිතයක්ම ඔබට බාර කරන අතර ඔබ කරුණාව, ඔබගේ අනුග්‍රහය මේ ජීවිතේ මත ලබන්න කියලා ඉන්න පියාණන්. අනේ මගේ දවස් සුබ නින්දා දෙන්න උදෑසන නැකිනුන්ට කරුණාව දෙන්න කියන අතර පියාණන්. යම් කෙනෙක් දවස් රෝගයෙන් සිටිනවාද? අපි රෝගීන් උදෙසා යාචනා කරන්න පියාණනි. ඔබගේ දිව්‍යමය සුවයේ ජීවිත මත නිදහස් කරන්න පියාණන්. යම් කෙනෙක් වේදනාවෙන්, ස්වාමිනී අපහසුතාවයෙන් රාත්‍රියේ සිටිනවාද? ස්වාමීන් ඔබගේ ජීවනයේ වචනය ඒ ජීවිත මත නිදහස් කරන ස්වාමීන් ශුද්ධාත්ම දෙවියන් වහන්සේ මතකසන්න ස්වාමීන් ප්‍රශ්නයෙන් ඔබ පිටතට ගේන ස්වාමීන් යම් දේ නිසා ඔබ පොරබදින ඉස්සෙල්ලා රාත්‍රියේ අනේ ඔබගේ කරුණාව දෙන්න කියන අතර වෙන බොහෝසික රැකවරණය තබන්න කියන පියාණන් මේ රාත්‍රියේ අපි ඔබට බාර කරන අපේ හැම පවුලක්ම මතකසන්න ස්වාමීන් හැම කෙනෙක්ම ජීවිත ඔබ රැකවල් කරන්න ස්වාමීන් යම් කෙනෙක් මේ රාත්‍රියේ නිින්ද නැතුව සිටිනද ඔබගේ කරුණාව තබන්න ස්වාමීන් පවුලේ ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න රැකියාව ප්‍රශ්න නිසා සමාජයේ යම් දෙයක් නිසා වුණ දවසේ මේ රාත්‍රියේ පොරබදින සිටිනද ඔබගේ සමාදාන ශුද්ධාත්මස කාරණ කොටන ඒ ජීවිත මත නිදහස් කරන කියලා යනවා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමේන් ජේසුස් පිටයි